突然のキスや熱い眼差しで恋のプログラムを狂わせないでね Hello everyone! අද වීඩියෝ එකෙන් මම ඔයාලට ඩේ ව්ලොග් එකක් තමයි අරගෙන ආවේ. මේ දවස්වල අපේ ගෙවල් ගාව මේ මල් ගොඩක් තියෙනවා. මේ මල් ඇත්තටම ගොඩක් ලස්සනයි. මම මේ වගේ නම නම් දන්නේ නැහැ. ටිකක් වද මලකුත් වගේ. ඔයාලත් මං වගේ පාඩම් කරනකොට නිතරම බොන්න වතුර එකක් ළඟ තියාගන්න. ඒක අපේ සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි. ආස හිතෙන විදිහට පාඩම් කරන්න අපිට ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් නේද අපේ ගෙදරම තියෙන මල් වර්ග වලින් මේ වගේ ලස්සන පුංචි මල් වාස් එකක් හදාගන්න. බලන්න ආටිෆිෂිකල් මල් වලට වඩා මේ නැචරල් මල් කොච්චර ලස්සනද. ඔයාලත් පාඩම් මෙසේ මේ වගේ ලස්සන මල් එකක් තියාගන්න. එතකොට ඔයාලටත් පාඩම් කරන්න ගොඩක් ආස හිතෙයි. ඒ වගේම ඔයාලා පාඩම් කරන තැන ගොඩක් බඩු තියාගන්න යන්න එපා. ඔයාට අවශ්‍යම වෙන බඩු ටික විතරක් පිළිවෙලට තියාගන්න. එතකොට අපේ හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ. ඔයාලත් ආසද පොඩි ජුවලරිස් ඔයාලගේ අතින්ම හදාගන්න. මාත් ආසයි ජුවලරිස් වර්ග මටම හදාගන්න තියෙනවා නම් මම TikTok එකේ වීඩියෝ එකක් දැකලා බීට් සෙට් එකක් ඕඩර් කරා. මේක මම ගත්තේ Petal Shop කියන පේජ් එකෙන්. वाव මේ පැස්ටල් කලර්ස් නම් මාරම ලස්සනයි. මම ගොඩාක් ආසයි මේකට. මම පාඩම් කරන්න කලින් මට ඕන වෙන හැමදේම මම ළඟට අරගෙන තමයි ඉන්නේ. ඔයාලා පාඩම් කරනකොට අද මම පැය 6ක් පාඩම් කරනවා පැය 8ක් පාඩම් කරනවා කියලා හිතනවට වඩා අද මම මේ පාඩම සම්පූර්ණයෙන්ම පාඩම් කරලා ඉවර කරනවා කියලා හිතන්න. ඒ කියන්නේ හිස්ටරි සබ්ජෙක්ට් එක ගත්තොත් ඒකෙන් එක පාඩමක් හරි දෙකක් හරි දවසට තෝරගන්න. මුලින්ම ඔයාලා පාඩම හොඳට කියව ගන්න. ඊට පස්සේ දෙවෙනි පාර ඔයාලා පාඩම කියවන ගමන් පොඩි ෂෝට් නෝට් එකක් ලියා ගන්න. තුන්වෙනි පාර ඒ ෂෝට් නෝට් එක හොඳටම පාඩම් කරන්න. ඊට පස්සේ ඒ පාඩමට අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලිව්වොත් තමයි ඔයාලට හැමදාම ඒවා හොඳට මතක හිටින්නේ. ඔයාලා ෂෝට් නෝට් එකක් ලියනකොට එක ගොඩේ ලියන්න නැතුව පිළිවෙලට ලස්සනට පැහැදිලිව ලියා ගන්න. ඔයාලට ලස්සන පෑන් යූස් කරන්න පුළුවන්. තව හයිලයිටර්ස් වලින් ලස්සන කරගන්න පුළුවන් ඔයාලගේ ෂෝට් නෝට් එක. එතකොට තමයි ඔයාලට හය පාඩම් කරනකොට ගොඩක් ආස හිතෙන්නේ. මෙහෙම කරපුවාම ඒවා ගොඩක් හොඳට මතක හිටිනවා. ඔයාලත් කරලා බලන්නකෝ. දැන් මම මේ බීඩ් සෙට් එකෙන් ජුවලරිස් ටිකක් හදාගන්නයි යන්නේ. මම හෑන්ඩ්මේඩ් ජුවලරි අයිටම්ස් ටිකක් Pinterest එකේ දැක්කා. ඒවා ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලට Pinterest එකේ සර්ච් කරලා ජුවලරිස් හදන විදිහ හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන හොබීස් වර්ග මොනවද කියලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. මගේ WhatsApp channel එකට තාම එකතු වෙලා නැති අයට channel එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්.
බලන්නකෝ ඒවා හරිම ලස්සනයි නේද? මම නම් ගොඩක් ආසයි මේවට. අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.